ප්‍රාර්ථනා කරන යාළුවෝ සියලු දෙනාට මොන්ති වෙන්ද වගේම අදත් අරගෙන ආයේ මැද පෙරදිග රටින් ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි ගන්න ඔයාගේ සැලරි එක ඔය වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙන්ද වගේ මත් දවසේ කරන කෙන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning all සියලු දෙනාටම. ඉතින් අද 2025 11 වෙනි මාසේ 8 වෙනි පැය විස්තර වීඩියෝ එකකින් කතා කරමු. බලමු මැද පෙරදිග රටින් ඉඳලා ලංකාවට මුදල් යනවා නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉස්සරෝම ලංකාවේ මහ බැංකුව ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 301.10යි. ඒ වගේම විකුණු මිල රුපියල් 308.65ක් වෙනවා. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙනවා රුපියල් 304.68ක්. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 806.69යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම් එකක් රුපියල් 82.64යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියල් එකක් රුපියල් 81.24යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 429.74යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියල් එකක් රුපියල් 791ක් වෙනවා. ඒ වගේම සමාන එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 83.63යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 992.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ රුපියල් 992.78යි. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC වලත් රුපියල් 965ත් රුපියල් 992ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 352.29ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 234.74ක් වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 197.42යි. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 72.96යි. ඒ වගේම ඊශ්‍රායල් සේකර එකක් රුපියල් 93.10ක් වෙනවා. ඒ වගේම කුවේට් අපි බලමු අද පෙරදිග රට පහක රත්තරන් මිල කොයිද කියලා. කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවා අදරගෙන ආයේ මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට ඔගේ සැලරි එක කරනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා මේ වගේ වටින වීඩියෝ දෙකක් මම අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ වගේ තවත් ඉතින් අමරගා නැත්නම් ඔයාලට සුබ දවසක් ජය වේවා.